උඹලා තාත්තා බෝතල් පත්‍රකාරයෙක් නේ බං. උඹලා තාත්තා බෝතල් පත්‍ර විකුණන සල්ලි වලින් මේකේ ටයර් එකක් දාන්න පුළුවන්ද? මෙතනින් හිඟා ගන්න නැතුව ඵලයන් බං. උඹලා තාත්තා බෝතල් පත්‍ර විකුණන එක ආනි බං. අඩෝ මේ බයික් එක නම් සුපිරි ශානය. කීයද මම මේක ගත්තේ? මේක ලක්ෂ 4මාරක් විතර වුණා විනියා. මරුනේ වණ්ඩිය. අඩෝ මේ බයික් එකේ මාර ස්පීඩ් යනවා බං. මං හරි ආසයි බං මේකට. මේක සුපිරි තමයි බං. මම මේ කාටවත් පදින්න දුන්නේ නැහැ. උඹට විතරයි පදින්න දුන්නේ. අඩෝ මටත් ටිකක් පදින්න දියන් අපෝ අර බෝතල් පත්‍රකාරයා පුතා නේ බං එන්නේ. අපෝ අරුත් දැන් බයික් එක ඉල්ලයි ආ. පිස්සුද බං? ඔය වගේ හිඟන්නට මගේ බයික් එක දෙනවද මම? මෙච්චර ගාණක් දීලා ගත්ත බයික් එක. අඩෝ ඉෂානය ඔබ බයික් එකක් ගත්ත කියලා ආරංචියක් ආවා බං. ඒකයි මම බලන්න ආවේ. ඔව් බං බයික් එකක් නම් ගත්තා. හොඳයිද වණ්ඩිය? ඔව් ඉෂානය මමත් ආසම බයික් එකක් මේක. මට වටයක් පදින්න දියන්කෝ. මම බයික් එක නම් කාටවත් පදින්න දෙන්නේ නැහැ මචං. මම මුට බයික් එක දුන්නෙත් මුට ටිකක් හරි සල්ලි දිනවනේ බං. අදිසිය බයික් එක කැඩුනොත් හදලා හරි දෙන්න පුළුවන් නේ බං. අඩෝ එහෙම කරන්න එපා ඉෂානය. එක වටයක් දියන්කෝ. උඹලා තාත්තා බෝතල් පත්‍රකාරයෙක් නේ බං. උඹලා තාත්තා බෝතල් පත්‍ර විකුණන සල්ලි වලින් මේකේ ටයර් එකක් දාන්න පුළුවන්ද? මෙතනින් හිඟා ගන්න නැතුව ඵලයන් බං. මං උඹගෙන් නෙමෙයිනේ බං බයික් එක ඉල්ලුවේ. ඉෂාන්ගෙන් බයික් එක ඉල්ලුවේ. ඉෂාන් වටයක් දියන්කෝ. උඹලා තාත්තා බෝතල් පත්‍ර විකුණන එක ආනි බං. මූ කියපු දේ තමයි මට කියන්න වෙන්නේ. උඹලා තාත්තා බෝතල් පත්‍ර විකුණන සල්ලි වලින් මේ බයික් එකේ ටයර් එකක්වත් දාගන්න පුළුවන්ද බං අදිසිය කැඩුනොත්? ඵලයන් බං නිකන් මෙතන පවුනොදී. උඹට බයික් එක දෙන්න බෑ. ඵලයන්. උඹට කන පැලෙන්න ගහන්න කලින් මෙතනින් ඵලය යන්න. හරි බං මට පුළුවන් නම් එක ෆොටෝ එකක් ගහන්න දියන් බයික් එක ඉස්සරහා. විනියා පොඩ්ඩක් බහැලා ඔන්න බෝතල් පත්‍රකාරයට බයික් එකේ පොඩ්ඩක් දියන් ෆොටෝ එකක් ගන්න. අදේනි බං. බෑපන් පොඩ්ඩක්. ගහගනින් ෆොටෝ එකක් ඉතින්. බලන් ඉන්නේ. මචං ෆෝන් එකේ දියන්ක ෆොටෝ එකක් ගහගන්න. අපෝ උඹ නම් මහා කරදරයක් බං. මචං මෙහෙමත් එකක් ගහින්කෝ. මේ තව එකක් ගන්නවා මෙහෙම. මේ ඇති බං බෑපන් ඕක ජරාව ගෑවේ. හරි බං. thank you ඉෂානය. ඔබ මට ෆොටෝ එකක් හරි ගහන්න දුන්නානේ. මම යනවා. උඹ වයි අපි වයි ගැලපෙන්නේ නැහැ. ආයෙම මේ පැත්තේ එන්න එපා. බෝතල් පත්‍රකාරයා. හරි මචං. මටත් දවසක හරියයිනේ. මං ගිහිල්ලා එන්න. අපි හැමෝන්ටම ජීවිතයේ ආසාවන් කියන දේවල් තියෙනවා. හැබැයි මගේ ජීවිතේ තිබ්බ ලොකුම සහ එකම ආසාව මගේම කියලා ලස්සන බයික් එකක් ගන්න එක. ඒ හීනේ හින්දම යාළුවෝ ඉස්සරහා ගොඩක් අය ඉස්සරහා පාචල් වෙච්ච වාර අනන්තයි. දැක්කනේ අන්තිමට කියලා ගියක. අපරාධේ මම උට ෆොටෝ එකක් හරි ගහන්න දුන්නේ. ඉෂානේ මන්නම් කියන්නේ ඔයගේ හිඟන්න ඕගේ ගෙවල් වලට ගෙන්න ගන්නවත් එපාවා. හීන කියන දේවල් බල හිටියා කියලා කවදාවත් ඒවා හැබෑ වෙන්නේ නෑ යාළුවා. අපි ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. කැපකිරීම කරන්න ඕන. ජීවිතේ බිඳුවටම වැටිච්ච මිනිස්සු පවා ජීවිතේ දිනලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේ මම සාර්ථක කරගත්තේ මෙන්න මේ විදිහට. මාව පාගල දාලා ලැජ්ජ කරපු මිනිස්සු මාව දැකලා පුදුම වෙන තත්ත්වෙට මම වැඩ කරන්න ගත්තා. නවියා උඹ බයික් එකක් අරගෙන කාගේද මම බයික් එක? මම බයික් එකක් ගත්තා බං. බයික් එකක් විතරක් නෙමෙයි ෆෝන් එකක් ගත්තා. අඩෝ මරුනි බං. කො උඹේ බයික් එක? සල්ලි හදිස්සියක් වෙලා මගේ බයික් එක වික්කා බං. අඩෝ එහෙමද බං? කමන්නේ. උඹ ඕන වෙලාවක මගේ බයික් එක ඉල්ලහන්. උඹ මගේ යාළුවනේ බං. ඉෂාන් උඹ විතරක් නෙමෙයි. උඹලා ඔක්කොම ඕන වෙලාවක මගේ බයික් එක ඉල්ලහන්. උඹලා ඔක්කොම මගේ යාළුවනේ බං. සෝරි බං නවියා. උඹ මෙච්චර හොඳ මිනිස්සෙක් වෙලත් අපි උඹට බෝතල් පත්‍රකාරයාගේ පුතා කිය පැන්න බං. සෝරි බං. ඒකට කමක් නෑ බං. මිනිස්සු අතින්නේ වැරදි වෙන්නේ. උඹ ඔක් ගණන් ගන්න එපා. උඹ හොඳ යාළුවෙක් බං. නවියා මටත් සමාවෙන් බා. ඒ මට සමාවයන් බං. අඩෝ මට සමාවියම් බං. මං උඹලා කාත් එක්කවත් තරහ නෑ බං. ඒත් මචං මම මෙහෙම වට තරහ වෙන්න එපා. උඹලා තාත්තා බෝතල් පත්‍ර විකුණලා කොහොමද බං මෙච්චර ලොකු බයික් එකකුයි ෆෝන් එකකුයි උඹ වෙනස් වෙලා කොහොමද බං එහෙම කරේ? මම සල්ලි හොයන්න හොඳ ක්‍රමයක් හොයාගත්තා බං. ඒ කොහොමද බං නවියා? අපිටත් කියපන්කෝ බං. දැන් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඕන කෙනෙක්ට සල්ලි හොයන්න පුළුවන්. මම සල්ලි හොයපිදී මම ඔයාලටත් කියලා දෙන්න. අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් දැන් ඔයාලටත් සල්ලි හොයන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා පින් කරලා තියෙන පළවෙනි කමෙන්ට් එකෙන් අපේ WhatsApp group එකට join වෙන එක විතරයි. අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් හරියටම සල්ලි හොයන විදිය අපි ඔයාලට කියලා දෙනවා. දැනට ළමයි 1,25,000කට වැඩිය ගොඩ දාලා තියෙනවා. ඉතින් බලන් ඉන්න නැතුව දැම්ම join වෙන්න. ගේමක් ගහනවා නම් DSA Academy තමයි. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවට ෂෙයා කරන්න.